ආණ්ඩුවේ ඇමතිවරුන්වත් മന്ത്രിවරුන්වත් ඔබ බලාපොරොත්තු වුණු දේ ඉටු නොකරොත් ආපහු අර පරණ කණ්ඩායමක්ම ගේන්න එපා. අලුත් අය හොයන්න. තමයි නැත්තම් ඉතින් අද අපි කතා කරනවා අපිව හෙට එළවුවයින් පස්සේ ආපහු අපි බනින්න පටන් ගන්නවා. ආපහු අපිව පත් කරනවා. අපේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ කියන දේ ඔයාලට පැහැදිලි නේද? ඈ ආණ්ඩු කුමාර දිසානායක මහත්තයා ජනාධිපති වෙලා පොඩි කාලයයි ගියේ. තව අවුරුදු දෙකක් ඉවර නෑ මම මතක විදිහට. එතකොට අපි ඇයි මේ පරණ කට්ටියම ගේන්න හදන්නේ? ඈ ඩී.ඒ. රාජපක්ෂට බැරි වුණා, මහින්ද රාජපක්ෂට බැරි වුණා, ගෝඨාභය රාජපක්ෂට බැරි වුණා. දැන් නාමල් රාජපක්ෂ මහත්තයා කරයිද? එතුමා කරයිද මේක? හරිම සරල ප්‍රශ්නයක් වෙන දෙන්නේ.